Hi guys, welcome to the Tech Geek YouTube channel. අද ඔයාලට අරන් ඇවිත් තියෙන්නේ කෘත්‍රිම බුද්ධිය. ඒ වගේ නැත්නම් AI තාක්ෂණය පාවිච්චි කරලා අපිට මුදල් උපයන්න පුළුවන් පුංචි ජොබ් වර්ග කිහිපයක්. ඉතින් අපි බලමු මොකද්ද මේ AI පාවිච්චි කරලා කොහොමද සල්ලි හොයන්නේ? මාසෙ රුපියල් 30000 ඊට වැඩි මුදලක් ඔයාලට හොයන්න පුළුවන් මේ AI තාක්ෂණය පාවිච්චි කරලා. ඉතින් අනිවාර්යෙන් කියන්න ඕනේ මේ හැමදේම ඉගෙනගෙන කරන්න ඕනේ දෙයක්. ඒ වගේම ඔයාලට වීඩියෝ එක අන්තිමේ පුංචි වැදගත් දෙයක් ඔයාලට අනිවාර්යයෙන්ම කියනවා. ඒ දේ බලන්න ඕන වීඩියෝ එක ස්කිප් නොකර අවසාන වෙනකම් බලන්න. එහෙනම් යනෝනේ අපි යම් වීඩියෝ එකට ගිහලා බලමු කොහොමද AI පාවිච්චි කරලා අපි සල්ලි හොයන්නේ. ඒකත් කොයි විදිහටද හොයන්නේ කියලා. එහෙනම් අපි යම් වීඩියෝ එකට මේ ටෙක් එකේ යන්න කලින් මතක් කරනවා යට තියෙන රතු කොට subscribe බටන් එක ක්ලික් කරලා මාව subscribe කරලා තියාගන්න. ඔයාලට තියෙන තාක්ෂණික ඒ වගේම review වගේ දේවල් අපේ channel එකෙන් බලා ගන්න හැකියාව තියෙනවා. මේ ටෙක් එකේ අපි යම් වීඩියෝ එකට ඊමනි ගැන කතා කරද්දී අපිට අමතක කරන්න බැරි වෙබ්සයිට් එක තමයි Fiverr කියන්නේ. ඉතින් අද වෙනකොට සල්ලි ගොඩක් මාවන තැන තමයි Fiverr කියන්නේ. ඉතින් බලමු Fiverr එක ලොග් වෙලා කොහොමද මේ ඊමනි හරහා සල්ලි හොයන්නේ කියලා. ඉතින් අද මම මගේ වෙබ්සයිට් එකට ලොග් වෙනවා. මගේ account එකෙන් නෙමෙයි මම වෙන browser එකකින් හරහා තමයි මේක ලොග් වෙලා ඔයාලට අද වීඩියෝ කරගෙන ඉන්න. අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. ඉතින් Fiverr එකට ලොග් වුණාට පස්සේ මේ විදිහට මට page එක බලාගත්ත හැකි. ඉතින් ඊට පස්සේ මම මේ විදිහට පහළට යනවා. යාළුවෝ මම Fiverr එකේ වැඩ කරන page එක නෙමෙයි ඔයාලට අරන් ආවේ මම normal එකකින් තමයි මෙතන ආවේ. ඉතින් මෙතෙන්ට ආවට පස්සේ මෙතන අපිට බලාගත්ත හැකි මේ විදිහට categories ටික තියෙනවා. ඉතින් මේකේ ඔයාලට category එක බලද්දී මේ AI service කියලා. ඉතින් මේ AI service කියන category එක උට මේ ක්ලික් කරාට පස්සේ ඔයාලට බලාගත්ත හැකි AI service වලට එන්නේ මොනවද කියලා. ඉතින් මෙතන ඊට පස්සේ මේ AI service එක ගත්තා මෙන්න මේ විදිහට AI mobile app මේක ඒ වගේ AI website software ඒ වගේ technology consultants ඒ වගේම AI ad design AI image editing ඒ වගේ video එකක් වෙනම category එකක් අරන් තියෙනවා වගේම custom writing prompt කියලා අලුතින්ම AI version එකක් අරන් තියෙනවා. ඉතින් මේ තමයි මේ AI option ටික බලා ගන්න හම්බෙන්නේ. ඉතින් AI එකෙත් අලුතින්ම ආපු ඒවා තමයි මේ. ඉතින් මේවා දැම්ම ඔයාලා වැඩ කරන්න ගියොත් ඔයාලට අඩු පිරිසක් තමයි දැන් මේ වෙනකොට මේක වැඩ කරන්නේ. ඉතින් ඔයාලට ඉක්මනටම ජොබ් එකක් මේ ඇතුළේ හොයාගැනීමේ හැකියාව තියෙනවා. අපි නිකමට දැන් යනවා මම AI app මේක කියන එකට. ඉතින් මෙතෙන්ට ගියාට පස්සේ ඔයාලට බලාගත්ත හැකි මම මේ විදිහට පහළට එන්න. මෙතන 1700ක් වගේ තමයි ඔයාලට තියෙන. මෙතන බලාගත්ත හැකි 1700ක් වගේ පිරිස තමයි ඉන්නේ වැඩ ගන්න. ඉතින් මෙතන අපිට පළවෙනි ටික ගත්තොත් මෙයාගේ පළවෙනි එක කියන මම බාත එයා මේ app එකක් අපිට build කරලා දෙන්න. develop app එක develop කරන්න මෙයා ඩොලර් 1000ක් වගේ මුදලක් ඉල්ලනවා කියලා. ඉතින් ඩොලර් 1000ක් කියන අපේ ලක්ෂ 2කකට ආසන්නයි. ඉතින් මෙතන දෙවෙනි එක කියන ඩොලර් 20000. ඉතින් හිතන්න ඩොලර් 20000 කියන්නේ කොච්චර ලොකු මුදලක්ද කියලා. මේ ඉන්නේ Visited Pro කියන ඔප්ෂන් එකේ කෙනෙක් අර level 1 එක කෙනෙක් තමයි. ඊයා මෙතන ඉන්නවා ආයි Visited Pro කෙනෙක්. එයත් ඩොලර් 125ක් ඉල්ලනවා. අපි නිකමට වගේ මේ ඩොලර් 125ක් කන්වර්ට් කරලා බලමු දඩකකින්. ඉතින් මෙතන level 2 එක කෙනෙක් ඉන්නවා. එයා ඩොලර් 1995ක්. ඉතින් ඔයා නිකමට හිතන්න එක දවසකට මේ විදිහට ඔයා නිකන් ඔයා ගිග් එකට ඩොලර් 125ක් දාලා ඔයා වැඩේ පටන් ගන්නවා. හිතන්න ඔයා නිකන් එක දවසක් මාසෙට එක දවසක් වැඩ කරලා ඔයාට මාසෙට එක ජොබ් එකක් આવත් අපිට කීයක් හම්බ වෙනවද? අපි මම මේ විදිහට ඔයාලට ඊට ට්‍රාන්ස්ලේට් කරනවා. ඉතින් අපි බලමු කොහොමද මේක ට්‍රාන්ස්ෆර් කරලා එන්නේ කියලා. ඉතින් මේ දෙමා ශ්‍රී ලංකන් රුපියස් වලට ඉතින් අද වෙනකොට ශ්‍රී ලංකන් රුපියලක් කියන්නේ ඩොලර් එකක් කියන්නේ ශ්‍රී ලංකන් 298ක් යන රුපියල්. ඉතින් මම මෙතන 125 මෙතන ටයිප් කරලා බලන්න. අපි ඩොලර් 125කට වැඩක් කළොත් අපිට කීයක් හම්බ වෙනවද? රුපියල් 37356. සාමාන්‍යයෙන් දල වශයෙන් මේක රුපියල් 40000ක් වගේ මුදලක් වෙනවා. ඔයාලට ඒක බලාගත්ත හැකි. ඉතින් ඔයා හිතනවා මාසෙටම එක වැඩක් කළා. හරිද? මාසෙට දවස් 30ක් තියෙනවා. 30න් එක දවසක් වල වැඩ කළා. ඔයාලා රුපියල් 40000ක් 35000ක් අඩුම රුපියල් 30000ක් වගේ මුදලක් වන්න හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට මෙතන ඔයාලට ඒ ඇප් මේක කියන work එක බලද්දි ඉතින් ඔයාලට app එක develop කරන්න AI වලින් app එක develop කරන්න ඕන ඒක ඕන තරම් මේ වෙනකොට YouTube එකේ වීඩියෝ තියෙනවා ඔයාලට බලලා කරගන්න. එහෙම නැත්නම් courses තියෙනවා ඔයාලට මේ AI ගැන උගන්වන්න. ඉතින් ඒව හරහා හරි ඔයාලට මේ app මේක කරන එක coding ඉගෙනගෙන ඔයාලට පුළුවන් app එකක් මේක කරන්න. ඉතින් ඊට පස්සේ අපි බලමු තාම මොකද්ද මේ විදිහේ තියෙන AI option කියලා. ඉතින් මම ආයෙ මේ විදිහට මේ AI service කියන එක log වෙනවා. log වුණාට බලනවා ආයෙ තව මොකද්ද අපිට මේ AI වලින් කරන්න පුළුවන්. තවත් එක රස්සාවක ඉගෙන තවත් එක කැටගරි එක ඔයාලට කොයි වගේ මුදලක් earn කරන්න පුළුවන්. එක work එකක් කරලාට කොයි වගේ මුදලක් earn කරන්න පුළුවන් කියලා තමයි මම මේකෙදි ඔයාලට පෙන්වන්න හදන්නේ.
ඉතින් ඉස්සෙල්ලා වගේ ඔයාලට ඇප් එකක් මේක කරගන්න වගේ පුළුවන් නම් ඔයාගේ ලෙවල් එක වැඩිවෙන්න වැඩිවෙන්න වාට හන්න ප මුදා ප්‍රමාණය වැඩිවෙන වගේ ගික්කොට දාන්න ප මුදා ප්‍රමාණය වැඩියෙනවා. ඉති මේ ඉමේජ් එඩිටින් කිය ඔප්ෂන එක මගේ පෙන්න්න ඉති ඉමේජ්යක් ඒවලින් එඩිට කන්න අද වෙනට ඕන කිය දන්න දෙයක්. ඉති මේක ලොකු දෙයක් හන්න බෑ ඉමේජක් ට නොක ඇයලින් මෙටක් කන ගෙන තම ලේසි දෙයක් ඉතින් වාට දවසකට ඉමේජ් 4-5ක් වුණත් ක්‍රේට් කරගත්ත හැකි ඒ තරන් ඒවලින් ඉමේජ් ක්‍රේට් කනගෙද මේක තින්න එද සස්සියකොයි පිරිසක් තාමත් ඉතාම සුළු පිරිසත්තා වැඩ කරන්න ඉතින් ඔයාට අදම පුළුවන් මේකට ජොන්න වැඩ කරන්න. ඉතිවල් බත මෙතන පලනිකන් ඩොලර් 20ක් කිල්ලනවා. ඉතින් මේකනම් සාමාන්‍යයට ෆොටෝ 4-5ක් වගේ කරන්න ඕනේ 30ක් වගේ මුදලක් වන්න. ඉතින් මාසෙකට ඒ වගේ වැඩක් කරගන්න ඔයාලට හැකියාවක් තියෙනවා අනිවාර්යයෙන්ම මාසෙකට ෆොටෝ 4-5ක් නෙමෙයි ඊට වැඩි ප්‍රමාණයක් වැඩක් කරන කෙනෙකුට. ඒ කියන්නේ අමතර ජොබ් එකක් කරන ස්ටුඩන්ට් කෙනෙකුට නම් මේ 5 එක හරහා උමනාවේ වැඩක් කළොත් අමතරව රුපියල් 70000ක් තමයි ක්ලාස් ෆීස් එක හරි කවර් කරගන්න වැඩක් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ ඩොලර් 10ක් මෙයා මෙතන ඉල්ලන්නේ මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරලා දෙන්න. මෙයා ඩොලර් 10ක එක AI පාවිච්චි කරලා තමයි මේ කරලා දෙන්නේ. ඉතින් AI පාවිච්චි කරලා මේක ගන්න මේ ඩොලර් 10ක් කියලා. අපි හිතන්න ෆොටෝ 10ක බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරා. මෙයා ඩොලර් 100ක් හොයලා. ඉතින් ඒක එයාට ඒ වෙනකොටත් වඩා 99ක් තියෙනවා. ඉතින් හිතන්න කොච්චර එයාට වැඩ කරලා තියෙන. ඉතින් මේ වගේ ඔයාලට බලාගත්තේ AI වලින් වැඩ ගොඩක් තියෙනවා. ඒකෙත් අලුතින්ම ආපු මේ AI වීඩියෝ කැටගරි එක සම්පූර්ණයෙන්ම අලුතින් ආපු කැටගරි එකක්. ඉතින් ඒක ඇතුලේ මං හිතන්නේ වැඩි පිරිසක් වැඩ කරනවා ඇති කියලා. ඉස්සෙල්ලා වගේම සාමාන්‍ය තව 18ට අඩු ප්‍රමාණයක් තමයි මං හිතන්නේ වැඩ කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඉක්මනට ජොයින් වෙලා. يعني 5 account එක ක්‍රියේට් කරගෙන ගියා දාලා මේ AI ෆීල්ඩ් එකේ වැඩ ගන්න පටන් ගත්තා. දැම්ම ඉක්මනට තමන්ගේ ලෙවල් එක අප් කරගන්න හැකියාවක් තියෙනවා කියලා මං කියනවා. ඉතින් යාළුවනේ අද වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් යට තියෙන රත් බල subscribe බටන් එක ක්ලික් කරන්න. විශේෂයෙන්ම ඔයාලට කියන්න හිටියේ මම වීඩියෝ ගන්න තියෙන අලුත් දෙයක් ඔයාලට අරන් එනවා කියලා. ඒ දේ තමයි මම මේ ටෙක් ගික් channel එකේ ඔයාලට free photoshop course එකක් අරන් එනවා ඉස්සරහට. ඉතින් ඒ course එකත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ කට්ටිය කමෙන්ට් එකක් දාලා තියන්න. කමෙන්ට් එකක් දැම්මත් එකයි නැත්ත් එකයි. මම ඔයාලට ඒක free අරන් එනවා මගේ වීඩියෝ සීරීස් එකක් කරා. ඉතින් මාත් එක්ක subscribe කරලා තියාගත්තොත් ඔයාලට පුළුවන් වීඩියෝ සීරීස් එක දාපු ගමන් බලන්න. ෆොටෝ එකක් හරියට එඩිට් කරන දා ඉඳන් Photoshop වලින් ඔයාලට graphic design වලට යනකම් කරන්න පුළුවන් හැමදේම මම ඒකේ එක අකුරක් නෑර ඔයාලට උගන්වන්න ලෑස්තිලා ඉන්නවා. එහෙනම් යාළුවනේ අද වීඩියෝ එක හොඳයි නම් වගේ යාළුවන්ට බලන්න share කරන්න මේ ටෙක් ගීක්